යාළුවනේ අද මම ඔයාලව එක්කගෙන යන්නේ සින්දයි ස්ටේෂන් එකේ පුංචිම පුංචි ටුවර් එකක්. වීඩියෝ එක ඉවර වෙන්න ඔයාලටම තේරෙයි මේක ස්ටේෂන් එකක් විතරද නැත්නම් මෙතන වෙනම ලෝකයක්ද කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ සින්දයි ස්ටේෂන් එකේ පුංචි ටුවර් එකක්. ඉතින් මේ විදිහට අපි යනවා ස්ටේෂන් එක ඇතුළට. සින්දයි ස්ටේෂන් එකේ නැගෙනහිර පැත්තෙන් එළියට ආපුවම අපිට මුලින්ම පේන දෙවන්ත ගොඩනැගිල්ල තමයි යොදපසි කැමරා මල්ටිමීඩියා සින්දයි. මේක ජපානයේ තියෙන ප්‍රසිද්ධම ඉලෙක්ට්‍රොනික අලෙවිසල් ජාලයකින් එකක්. ඇත්තට මේක ඉලෙක්ට්‍රොනික පාරාදීසයක්. කැමරා, ලැප්ටොප්, ස්මාර්ට්ෆෝන් විතරක් නෙමෙයි ගෙදරට අවශ්‍ය කරන හැම විදුලි උපකරණයක්ම මෙතන තියෙනවා. ඇත්තටම මේක තාක්ෂණයට ආදරය කරන අයට පාරාදීසයක් වගේ. ගොඩනැගිල්ල ඉහළ මහල් වල සෙල්ලම් බඩු, ගේමින් උපකරණ සහ ජපානයේ ප්‍රසිද්ධ ඇනිමේ රූප තියෙනවා. ඒ වගේම කුඩා සෙල්ලම් බඩු සහිත මැෂින් මෙතන දකින්න පුළුවන්.
බුලට් ට්‍රේන් ලයින් එක තියෙන්නේ ඔය උඩින්ම පේන වීදුරු පේලියට එහා පැත්තේ. ජපානයේ මිනිස්සු ගොඩක් වෙලාවට පොදු ප්‍රවාහනය භාවිත කරන හින්දා හැම වෙලේම වගේ ස්ටේෂන් එකේ සෙනඟ. සෙන්දා ස්ටේෂන් එකේ බටහිර පෙටීමෙන් එලියට ආපුවම අපිට හම්බෙන තවත් සුවිශේෂී තැනක් තමයි සෙන්දා ලොෆ්ට් එක. මේක ඇතුළේ තියෙන දේවල් ගත්තොත් පෑන්, පැන්සල්, ලස්සන ස්ටිකර්ස්, විවිධ ජාතියේ ඩයරි වලට කැමති කෙනෙක් නම් මෙතන ඔයාලට පාරාදීසයක්. ජපානයේ තියෙන අමුතුම සහ ලස්සන ස්ටේෂනරි බඩු මෙතන තියෙනවා. විවිධ වර්ගයේ රූපලාවන්‍ය නිෂ්පාදන, යාළුවෙක්ට දෙන්න ලස්සන තෑග්ගක්, ගෙදරට අවශ්‍ය කරන අමුතු විදිහේ සැරසිලි භාණ්ඩ, ලොෆ්ට් එක ඇතුලේ ඇවිදින එකත් හරිම විනෝදජනක අත්දැකීමක්. හැම තට්ටුවකම වගේ අපිට අලුත් දෙයක් දකින්න පුළුවන්. විශේෂයෙන්ම විදේශිකයන්ට මෙතන ටැක්ස් ෆ්‍රී පහසුකම් තියෙනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ බුලට් ට්‍රේන් එක. ඉතින් මේ දේවල් වලට අමතරව එහෙනම් ආයි දවසක හම්බෙමු.